දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේ හතරවෙනි ප්‍රධාන පණිවිඩය තමයි මාස 6 සම්පූර්ණ වෙලා පළමු වර ආහාර ලබා දීලා දින 7කට 8කට පස්සේ සත්වමය ආහාරයට එකතු කිරීම. සත්වමය ආහාර නිරෝගී වර්ධනයට වගේම දරුවාගේ ක්‍රියාකාරීත්වයට අතිශයින්ම වැදගත් වෙනවා. සත්වමය ආහාර වගේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, යකඩ, කැල්සියම්, විටමින් A වගේම විවිධ පෝෂක රැසක්ම තියෙනවා. ඒ වගේම මාස 6 සම්පූර්ණ වන තෙක්ම යකඩවල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ශරීරයේ දැන්පත් වෙලා තියෙන යකඩ වලින් ලැබෙනවා. ඒ වගේම මෞඛ්‍ය වලින් සුළු ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් මාස 6 සම්පූර්ණ වුණාට පස්සේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වෙන්නේ අමතර ආහාර වලින්. ඒ වගේම අමතර ආහාර වල යකඩ ලබා ගන්න මාළු, කාල්මැස්සෝ, පීකුදු, මස් වගේ සත්වමය ආහාර අමතර ආහාරයට එකතු කරන්න ඕනේ. ඒ වගේ ආහාරවල තියෙන යකඩ පහසුවෙන් උරා ගන්න පුළුවන්. ඒක හන්දා හැමදාම අමතර ආහාරයට මේ කියපු ආහාර එකතු කර ගැනීම මගින් යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා.